හොඳින් ඉන්නවා නේද? ඔන්න මං හිතුවා අද පළවෙනි වතාවට ලොන් වීඩියෝ එකක් ගෙන්න. හැමදාම ෂෝට් වීඩියෝනේ කරන්නේ. අන්න අද ලොන් වීඩියෝ එකක් ගෙන්න හිතුවා. ළමයි මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරදීම අයිබ්‍රෝ සේව් කරගන්න විදියක් ගැන තමයි. ඒ කියන්නේ අපි සැලුන් එකට යන්න නැතුව ලේසියෙන්ම අයිබ්‍රෝ හදාගන්න තියනවා හොඳයි නේද? ඉතින් ළමයි මම පොඩි ගැජමැටික් එකක් ඕඩර් කරා. ඒක තමයි මෙන්න මේක. ළමයි මම මේක ඕඩර් කරගත්තේ නම් ඩරස් එකේ. ඇත්තටම ළමයි මේකෙන් අයිබ්‍රෝ හොඳට සේව් කරගන්න පුළුවන්. ඒ කියන්නේ රිදෙන්නේ නැතුව අපිට ලස්සනට ගාට ෂේව් කරගන්න පුළුවන් ළමයි. ඔයාලත් ඒ කියන්නේ දැන් කාර්ය බහුල කෙනෙක් නම් සැලුන් එකට යන්න අපහසු කෙනෙක් නම් අපිට අයිබ්‍රෝ ගෙදරදීම සේව් කරගන්න තියෙන හොඳයි නේද? ඒ වගේම ළමයි මේකේ තියෙනවා අපිට ෆේස් එකේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න පුළුවන් ටූල් එක. මෙන්න මේක තමයි ඒ. ළමයි අපිට මේකේ මූණේ මේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න පුළුවන්. මොකද මම මේක ඕඩර් කරන්න ප්‍රධානම හේතුව මම සැලුන් එකෙන් මූණේ මේ සේව් කරාට මූණේ රෝම ඉවත් කරාට පස්සේ ළමයි මගේ හැමතැනම පොඩි පොඩි බිබිලි එන්න ගත්තා. ඊට පස්සේ තමයි මම මේක ඩරස් එකේ තියනවා දැක්කලා ඕඩර් කරේ ළමයි. ඉතින් මට නම් සැලුන් යන්න ගොඩක් ටයිම් එක අඩුයි. ඒක නිසා මම නම් ඉක්මනින්ම අයිබ්‍රෝ ෂේප් කරගන්නම ගොඩක් දුරට මේක් ටූල් එකෙන්ම තමයි ළමයි. ඉතින් ළමයි මේකෙන් අපිට පහසුවෙන් මෙන්න මේ විදිහට අයිබ්‍රෝ එක ගාල්ට ෂේව් කරගන්න පුළුවන් ළමයි. එහෙම. ඉතින් ළමයි ඔයාලත් ඕඩර් කරලා බලන්න. අපිට කාලෙත් ඉතුරු වෙනවා. ඒ වගේම රිදෙන්නෙත් නෑ. එක සැරයක් අයිබ්‍රෝ ඒ කියන්නේ අයිබ්‍රෝ ලයින් එක හරියට අඳගන්න දන්නේ නැති කෙනෙක් නම් ඔයාලා ඉස්සෙල්ලාම සැලුන් එකෙන් අයිබ්‍රෝ සේව් කරගෙන පස්සේ ලයින් එක හරි ගානට වැවෙනකොට ඔයාලා ෂේව් කරගන්න ගෙදරදී. ඉතින් ළමයි ඔක තමයි මගේ අද වීඩියෝ එක. ඔයාලත් try කරලා බලන්න මේක. මම හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් ළමයි ඔයාලා මාත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා මම ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම මාව subscribe කරලා මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එන all දාලා තියාගන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.